හදලා කොණ්ඩෙට පොඩි වනේ සද්ද දාන්න එපා. Hello family members and welcome back to my channel. Hello හැමෝටම good morning. මම අද උදේම නැගිට්ටා. උදේම නැගිට කියන්නේ අපේ අයියා බබාට චූටි මල්ලි බබෙක් ගෙනාවා. ඒ නිසා මල්ලි බබා චුට්ටක් එයා අසනීපෙන් ඉන්නේ. යාගේ මේ බෙහෙත් පිත්තා. එයා අඬනවා. විනාඩියට අඬනවා එයා. අනේ මන්ද එයා චුට්ටක් අයියා වගේ ක්‍රියාශීලී නැහැ. පොඩ්ඩක් මුලක ඉඳන් ගන්න ඕනේ. ඉතින් මම අද කොහොමද නිවාඩුවක් දැම්මා. මගේ ඇටෙන්ඩන්ස් තියෙනවා. මට එක්සෑම්ස් තියෙනවා අඟහරුවාදා. ඒ නිසා මම චූටි නිවාඩුවක් දැම්මා. මගේ එක්සෑම් එකට සබ්ජෙක්ට් තියෙනවා මට 5ක්. සබ්ජෙක්ට් 5 ඉවර කරන්න ඕනේ දවස් 4ක්. ඒ නිසා මම නතර වුණා. හැමදාම එකම vlog එක ගේන නිසා මම හිතුණා වෙනස් vlog එකක් ගේන්න ඕගොල්ලන්ට. වෙනස් කියන්නේ හැමදාම මගේ daily vlog නේ බලුවේ. ඉතින් මට අද හිතුණා මොකක් හරි රූටින් කෑ එකක් දෙන්න ඕනි කියලා ඔයාට. ඒ නිසා මම හිතුවා මගේ hair care routine එකක් අද කරන්න. hair care routine කියන්නේ මම ලොකු process එකක් කරන්නේ නැහැ. හැබැයි මගේ කොණ්ඩේ චුට්ටක් මම දැන් කපන එක නතර කරලා තියෙන්නේ. ඉස්සර නම් කැපුවා. කොණ්ඩෙත් කලර් කරලා රිලැක්ස් කරලා කොණ්ඩෙට වද දීලා තියෙන්නේ. ඒ නිසා කොණ්ඩෙට චූටි සත්කාර ටිකක් තියනවා කරන්න. ඒ ටික කරන නිසා ඕගොල්ලන්ට මට හිතුණා ඒක ෂෙයා කරගන්න ඕනි කියලා. එහෙනම් බලමු අපි ඒක. Hello everyone, welcome back to my YouTube channel. Let's see my hair care routine. මම ආගන් ඔයිල් එකක් ගත්තා. ටෙමෝ එකෙන් ගත්තේ. මට ඒක දවස් 2-3ක් ගාති මට හිතෙනවා මම කොණ්ඩේ ටිකක් වැඩියෙන් යනවා කියලා. මම දන්නේ නැහැ මට ඒක හිතන විදිය දන්නේ නැහැ. අර අලුත් ප්‍රොඩක්ට් එකක් ඔළුවට පාවිච්චි කරලා මට හිතෙනවා ඒක හොඳ නැද්ද දන්නේ නැහැ. කොණ්ඩේ අයිද දන්නේ නැහැ. මොකක් හරි වෙයිද දන්නේ නැහැ. අර කොණ්ඩේට ආදරය කරද්දි මොනවා හරි හිතෙනවා එහෙම. මේක තමයි ගත්තේ. මට එච්චර ෂුවර් නෑ මේක. මේක මම බොටල් එකට කැමති. අර මෙහෙම උඩට දාන්න තියෙන්නේ. ඒ නිසා මේක ගන්න එක මම චුට්ටක් නතර කරා. ඔයාලට මුලින්ම මගේ කොණ්ඩේ පෙන්නන්නම්. කොණ්ඩේ පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. මේ කොණ්ඩේ පොඩ්ඩක් කෑලි වගේක් කපලා පොඩි ට්‍රෙන්ඩ් එකකට කොණ්ඩේ අවුල්. මේ ටික මෙහෙමයි. ඊට පස්සේ මේ ටික චුට්ටක් හීනේ මේ. මේ ටික හීනේ. මම කැමති මෙන්න මෙහෙම කොණ්ඩේ තියෙනවනේ. මොනවාට බෑනේ කොණ්ඩේ පපරාදනේ. කොණ්ඩේ මගේ කොණ්ඩේ මම ටික දවසක් තෙල් ගාන එක නතර කරා. තේරෙන්නේ නැහැ නේ කාලේ. ඒ කාලේ කොණ්ඩේක වටිනාකමක් තේරෙන වයසක නෙමෙයිනේ. එතකොට මම කොණ්ඩේ අම්මා තෙල් ගාන්න තෙල් එක හදලා දුන්නාත් මම මේ තෙල් එක ගන්න නැහැ. මට ඕනේ කොණ්ඩේ චුට්ටක් මේ අර සුවඳට තියාගන්න ඕන නිසා මම කඩෙන් තෙල් අරගෙන තමයි පාවිච්චි කරේ. ඒකට මම කොණ්ඩේ ගොඩාක් ගියා. ඒ ගියපු කොණ්ඩේ ආයේ හදාගන්න මට බැරි වුණා. ඒ තරමට කොණ්ඩේ ගොඩාක් ගියා. ඊට පස්සේ අම්මා තෙල් එකක් හදලා දුන්නා. ඒක පාවිච්චි කළා අපේ අක්කගේ කොණ්ඩේ කර්ලි කොණ්ඩේ සමනින් කර්ලි කොණ්ඩයක් මේ වේවි කොණ්ඩයකට වඩා ටිකක් වැවෙන ප්‍රමාණය පේන්නේ නැහනේ. ඒක කර්ලි වෙනවනේ. උනාට යා කොණ්ඩේ දැන් තියෙනවා ගොඩාරියක්. හරිම ලස්සනයි කොණ්ඩේ. ඒ නිසා මට හිතුණා ඒ තෙල් එක try කරන්න. try කරා. ඒ තෙල් එක පාවිච්චි කරනවා ගොඩාරියක්. මේ දවස්වල ඔය මේ කොලෙජ් යෑමත් එක්ක පොඩ්ඩක් අමාරුයි ඒක කරන්න. අයි තෙල් ගාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ නාන්න ඕනේ. තියනානේ ඉතින්. ඒ නිසා ඒව ටිකක් මග ඇරුණා. ඉතින් වෙනසකටත් එක්ක හිතුණා අද මම නිවාඩු දවසේ වලට පාඩම් කරන ගමන් ඒකෙන් vlog එකකුත් ගේන්න. අපි ෂෙයා කරගෙන බලමු ඉතින් ඒක. මේ ඉන්නේ අපේ මල්ලි බබා. හරිම කම්මැලි. අයියා බබා වගේ නෙමෙයි. බලවොන්දොයි. හුලන. අපිට ඕන වෙන්නේ මෙතන තියෙන උළුහාල් කරපිංචි ඕන වෙනවා. තව ඕනි නම් අපිට ගන්න පුළුවන් මේ රතු ලුණු. දැන් අපේ අම්මා රතු ලුණු දාලා හදන්නේ. දැන් මං ගාව රතු ලුණු නැහැ. තව විටමින් E කලලක් දාන්න ඕනි.
මේකේ මේ අපේ අම්මා නම් ගන්න ගොඩක් වෙලාවට පොල් වලින් හිඳපු තෙල්. ඇත්තට මේ තෙල් හොඳයි. ඒ නිසා මම මේ තෙල් තමයි පාවිච්චි කරන්නේ. අපේ අම්මා හදන ඒවා ගොඩක් වෙලාවට ඒ තෙල් જાතියට අපේ අම්මෝ එක ඒවා දාලා තමයි හදන්නේ. හැබැයි මේ මම අහලා තියෙනවා මෙහෙම උණුවෙන් ගන්නාම ලිපේ තියලා ගන්නතකම අපිට මේ ගොඩක් හොඳට ඔළුවට ඇබ්සෝබ් වෙනවා කියලා මම අහලා තියෙනවා. මම දන්නේ නැහැ හරියටම. අම්මා හදපුවා තියෙනවා. මම ගොඩක් වැඩි හොඳට තමයි මේක කරන්නේ. මේක මාසෙකට 3 පාරක්වත් කරන්න ඕනේ නැහැ. මාසෙකට 1 පාරක් කරා නම් හොඳටම ඇති. ඒ නිසා මම මෙහෙම කරනවා. නැත්නම් අම්මා මට හිඳපු තෙල් ඒකට එක දාලා හදලා දුන්නේවා තියෙනවා. තෙල් ටික හොඳට රත් වෙන්න ඕනේ. රත් වුණාට පස්සේ අපි උඩුහල් දාමු. උඩුහල් දාලා චුට්ටක් මෙහෙම හදන්න. ඊට පස්සේ අපි කරපේචි ටික දාගන්නවා. ටිකක් හත් වෙලා ඉන්න ඒක අගට පුලන්නේ. තෙල්ලේ හිඳයි. දැන් මේ තෙල් එක හදාගෙන ඉවරයි. තෙල් එක චුට්ටක් නිවෙන්න ඕනේ. ඒක මද රසෙන් තමයි ගන්න තියෙන්නේ. මේ තමයි තෙල් එක. දැන් section by section ගා ගන්න ඕනේ. ගාගමු. දැන් කොණ්ඩේ පීරගෙන ගොතා ගමු. මේ කොණ්ඩේ දිග කොණ්ඩ තියන අය නෙමෙයි. එයාලා දන්නවනේ කොහොමද. කොට කොණ්ඩ තියන අය හැමදාම යටින් ඉඳන් පීරන්න ගන්න. ඒක හොඳයි නේ. ගැට ඉක්මනට කැඩෙනවා. අනිත් අය දන්නවනේ. දිග කොණ්ඩ තියන අය කොහොමද කොණ්ඩට ආදරේ නිසා ඒ ගැන දන්නවා. මම මේ කියන්නේ කොණ්ඩේ වවා ගන්න අයට. අනෙක් ටිප් එක තමයි මේ නාන්න කලින් ඔළුව පිරලා නාන්න. එතකොට අර කොණ්ඩේ යන ප්‍රමාණය අඩුයි. අපි ගැට අඩු වෙනවනේ. නාලා ඔළුව පිරන්න එපා. කොණ්ඩේ ගොඩක් යනවා එකට. මම දන්නේ සමහරව නම් එහෙම කරනවා. නාලා ඔළුව පිරන එක. මම නම් එහෙම ඔළුව පිරන්නේ නැහැ. කොණ්ඩේ යනවා හරියටයි පේස් කබල අර නිකන් මේ වෙලාවේ තියෙන කියන්නේ soft වෙලානේ තියෙන. එතකොට අපේ කෙස් ගස් තියෙන ඒවා බුරුල් වෙලා තියෙන්නේ.
හරි. විනාඩි 20ක් ඉන්න ඕනි මෙහෙම. විනාඩි 20න් පස්සේ නා ගන්න ඕනි. නාලා අවශ්‍ය කතාව. එතකන් ස්ටඩි. මම දැන් අවුරුදු 1කමාරක් විතර පාවිච්චි කරා මේක. ඒක මං හිතන්නේ දැන් මේ 4වෙනි එක. මේක මම පාවිච්චි කරේ මම වැඩට යද්දී මට මේක ගොඩක් ඕන වෙන්නේ. මගේ කොණ්ඩේ අනිත් අය කොණ්ඩේ වගේ නෙමෙයි. මගේ කොණ්ඩේ නෑම ගමම මේ ඔක්කොම මේවෙන් ඔක්කොගෙම එනවා. එතකොට මට යන්න බැහැනේ මගේ ජොබ් එකට. ඒ නිසා මම මේක පාවිච්චි කරනවා. නාලා මේක පාවිච්චි කරාම මගේ කොණ්ඩේ නීට් එකට තියෙනවා. ඒ නිසා තමයි පාවිච්චි කරේ. දැන් ඒකට පුරුදු වෙලා මම දැන් දිගෝ කාලයක් තිස්සේ පාවිච්චි කරනවා. දැන් ඉවරයි ඒක. ඉවරයි ඉන්න. අම්තියම චුට්ට තියෙන්නේ. ඉවරයි මේක නාලා ගන්නවා. නාලා ගාලා තමයි කොණ්ඩේ වේලෙන්න දෙන්නේ. එතකොට කොණ්ඩේ හොඳට තියෙනවා. හරි වොෂ් එකක් දාගත්තා. හෙයා ක්‍රීම් එකත් ඇප්ලයි කරලා ඒක ඇබ්සෝබ් වෙන ගමන් තියෙන්නේ. කොණ්ඩ චුට්ටක් තෙතයි. මහ ලොකු හෙයා කෙයාර් රුටින් නැහැ. සිම්පල් දේවල් තියෙන්නේ. thank you මාත් එක්ක මේ දේවල් ෂෙයා කරගත්තට. thank you මගේ වීඩියෝ එක බලුවට හැමෝටම ආදරෙයි.